එන්නකෝ අපි අද ඉතුරු වුණ ඉන්දියාප වලින් ඉන්දියාප දොදල් හදමුද? අපි ගෙදර ඉන්න කාලේ මගේ අම්මා හදපු කෑමක් මේක. අද තමයි මම පළවෙනි පාරට හදන්නේ. බලමු හදලා හරියයිද කියලා. ඉතුරු වුණ ඉන්දියාප ටිකට පොල් කිරි චුට්ටක් එකතු කරන්න. එකතු කරලා ඒක චුට්ටක් පැත්තකට තියන්න. ඊට පස්සේ සීනි ටිකක් අරගෙන ඒකත් මම කැරමල් කරනවා. කැරමල් කරලා හොඳට ඒකත් උතුරගෙන එනකොට අපි ඉතුරු කරගත්ත පොල් කිරි ටිකත් ඒකට හොඳට දාලා හොඳට කවලම් කරනවා. ඒක කවලම් කරලා හොඳට උතුරගෙන එනකොට අපි අර ඉන්දියාප වලට පොල් කිරි ටික දැම්මනේ. දැන් ඒකත් දාන්න. ඒක හොඳට දාලා ඒකත් හොඳට කවලම් කරනවා. ඔන්න කැමති නම් එනසල් වැනිලා ඒව ටිකක් දාන්නත් පුළුවන්. මම නම් ඒව දැම්මේ නැහැ. දැන් ඉන්දියාප ටිකත් ඒකත් පොඩ්ඩක් අර වතුරු ගතිය තියෙනකොට අපි ඒකට හාල් පිටි චුට්ටුකුත් දානවා. හාල් පිටි චුට්ටුකුත් දාලා හොඳට හැඳි ගෑවා. හැඳි ගානකොට දැන් ගුලියක් වගේ එනවා. ඒ කියනකොට හොඳට හැඳි ගාලා අර ගුලිය වගේ එනකොට හොඳට බටර් ගාපු තැටියකට දාලා ඔන්න දැන් හොඳට තුනී කරලා ලස්සනට කොටු කෑලි ටිකක් කපා ගත්තා. කපලා කැමති නම් කජු ටිකක් ආමන්ඩ් වගේ දෙයක් දාන්න පුළුවන්. ඔන්න මමත් දැම්මා. ඔන්න දැන් ලස්සනට ආවා. බලමු අපි කාලා. ලස්සනට ඇවිත්ලා තියෙන්නේ. කාලත් බැලුවා. හරිම රසයි. ඔන්න ඔයගොල්ලොත් හදලා රස බලන්න බොහොම ස්තුතියි.